මුලින්ම ගන්නම් පොතක මිල x කියලා. පොතක් රුපියල් x. මම පෑනක් ගන්නවා රුපියල් y කියලා. පොතක් රුපියල් x, පෑනක් රුපියල් y. හරි. වෙළඳපොළකින් මිලදීගත් පොත් දෙකක් හා පෑනක මිල 100යි. ඔන්න බලන්න මම සමීකරණේ ලියන හැටි. වෙළඳපොළකින් ගත් පොත් දෙකක් සහ පෑනක මිල රුපියල් 100යි. ඔන්න පළවෙනි සමීකරණය. පොත් දෙකයි පෑන් එකයි. ඊළඟට පොත් තුනක් හා පෑන් දෙකක්. පොත් තුනක් සහ පෑන් දෙකක්. කීයද කියන්නේ? 160යිලු. හරි. ඔන්න දෙවෙනි සමීකරණය. හරි. දැන් සමගාමී සමීකරණවලදී ඔයාට මේ සමීකරණ දෙක ගොඩනගනවට ලොකු ලකුණු ප්‍රමාණයක් දෙන්න. දැන් මේ